ඔන්න ඉතින් කාලෙකට පස්සේ අදත් අපි ඔයාව හම්බ වෙන්නේ ලංකාවේ තවත් ලස්සන නවාතැනක සම්පූර්ණ විස්තරයක් එක්ක. මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ ජූලි මාසේ මුල. ඉතින් මේ මාසේ අන්තිමේදී කතරගම තියෙන පෙරහැරත් එක්ක මේ නිවාඩුවට කතරගම යන්න බලාපොරොත්තු වෙන කට්ටියට නවතින්න පුළුවන් ලස්සන නවාතැනක විස්තර තමයි අද වීඩියෝ එකෙන් අපි වාට අරගෙන එන්නේ. පෙරහැර කාලට විතරක් නෙවෙයි අවුරුද්දේ ඕනෑම දවසක කතරගම යන ඔයාලට නවතින්න පුළුවන් ලොකේෂන් එකක විස්තර තමයි අද අපි ඔයාලට අරන් එන්නේ. මේ හොටෙල් එකේ නම තමයි හොටෙල් සන්ෆ්ලවර්. මේකේ තියෙන්නේ කතරගම ඩිපෝ පාරේ. මේ ලොකේෂන් එක Google Map එකේ තියෙන නිසා ලංකාවේ කොහේ ඉඳන් ආවත් ඔයාලට මේකට ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන්. කපල් එකක් විදිහට ආවත් පවුලක් විදිහට ආවත් එහෙම නැත්නම් ලොකු ටීම් එකක් එක්ක ඔය ආවත් ඒ හැම කෙනෙකුටම මෙතන නවතින හොඳටම ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලගේ තියෙන රූම්ස් කැටගරි තුනෙන් කැමති එකක් ඔයාලගේ පිරිස අනුව ඕගලන්ට තෝරගන්නත් පුළුවන්. ඒවැ මිල ගණන් ඔක්කොම මේ වීඩියෝ එකේ මැද හරියේදී මම ඔයාලට කියන්නම්. කතරගම කියන්නේ ගොඩක් වෙලාවට වේලි දේශගුණයක් තියෙන ප්‍රදේශයක් නිසා ඇඟපත පොඩ්ඩක් සීතල කරගන්න පුළුවන් ලස්සන පෝල් එකක් සන්ෆ්ලවර් හොටෙල් එකේ තියෙනවා. ඉතින් ඩේ අවුට් එකක් වගේ එකකට එනවා නම් මේකත් ගොඩාක්ම ගැළපෙන තැනක්. ඒ විතරක් නෙවෙයි කට්ටියත් එක්ක එකට එකතු වෙලා ටේබල් ටෙනිස් ප්ලේ කරන්නත් මෙතන වෙනමම තැනක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ගොඩක් කට්ටිය දැනගන්න කැමති ඇතිනේ මේගොල්ලන්ගේ පැකේජස් වල මිල ගණන් කොහොමද කියලා. ඉතින් මේගොල්ලන්ගේ රූම්ස් කැටගරි 3ක් තියෙනවායි කියලා මම කලින් කිව්වා. ඉතින් මේ රූම්ස් කැටගරි 3 මිල ගණන් තමයි දැන් මම ඔයාට කියන්න යන්නේ. මේගොල්ලන්ගේ ෆැමිලි රූම් එකක් රුපියල් 12100කට ඔයගොල්ලන්ට වෙන් කරගන්න පුළුවන්. මේ එක ෆැමිලි රූම් එකක උපරිම වශයෙන් 5 දෙනෙකුට ඉන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ ට්‍රිපල් රූම් එකක් රුපියල් 9350කට වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ට්‍රිපල් රූම් එකේ 3 දෙනෙකුට ඉන්න පුළුවන්. ඒ වගේම ඩබල් රූම් එකක් රුපියල් 7920කට වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ මිල ගණන් ඔක්කොම කිව්වේ AC එක, hot water, pool charges ඔක්කොම ඇතුළුව තමයි මම මේ මිල ගණන් කිව්වේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාලයක් යනකොට ඉතින් මේ මිල ගණන් ඉස්සරහට වෙනස් වීමේ හැකියාවකුත් තියෙනවා. සම්පූර්ණ හොටෙල් එක ගත්තාම ඔක්කොමත් එක්ක රූම්ස් 20ක් තියෙන නිසා එකපාර 60 දෙනෙකුට මෙතන නවත්තන් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයත් එක්ක ලොකු ටීම් එකක් ආවත් මෙතන හැමෝටම බොහොම ඉඩ ඇතුව නවත්තන් ගන්න පුළුවන්. ඉතින් මෙතන නවතින ඔයාලට ඔයාලගේ ආහාර පාන මේ හොටෙල් එකේ මෙනු එකෙන් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු පිරිසකට එකපාර ආහාර ගන්න පුළුවන් සෑහෙන ඉඩක් තියෙන රෙස්ටොරන්ට් එකකුත් මේ හොටෙල් එකේ තියෙනවා. කතරගමේන ඔයාට යාල වනෝද්‍යානයේ පැත්තේ සෆාරියක් ගන්න ඕනේ කියලා හිතනවා නම් ඒකත් මෙයාලටම කියලා ඇරේන්ජ් කරගන්න පුළුවන්. එහෙමනම් මේ ලස්සන නවාතැනේ බුකින් එකක් දාගන්න මේගොල්ලන්ගේ contact numbers 3ක් තියෙනවා. ඉතින් මේ තුනෙන් එකකට කෝල් කරලා ඔයාට කලින් බුකින් එකක් දාගන්න පුළුවන්. බුකින් එකක් දාගන්න පුළුවන් මේගොල්ලන්ගේ පළවෙනි නම්බරේ තමයි 0.73 90.0241 දෙවෙනි නම්බරේ තමයි 0.472 23.56 අන්තිම නම්බරේ තමයි 0.472 23.56 මේ වගේ ලංකාවේ තියෙන ලස්සන නවාතැන් ගැන තොරතුරු දැනගන්න දිගටම අපේ channel එකත් එක්ක රැඳී ඉන්න. ඒ වගේම ඉතින් මේ වගේ ලස්සන නවාතැනක් ඔයාටත් තියෙනවා නම් අපේ channel එක හරහා මුළු ලෝකෙටම ඒක කියන්න ඔයාට අවස්ථාව තියෙනවා. එහෙනම් අද අපි ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැම දිනාටම සුබම සුබ සංචාරක සතියක් වේවා.